මේ ආණ්ඩුවෙත් අපිට පේන්නේ මේ නිකන් උඩින් මතු පිටින් කරන දේවල් ටිකක් විතරයි වගේ එකයි. කියන්නේ මේ ඇත්තටම ගැඹුරු හරය මහා පරිවර්තනයක් කරන්න යාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක්. සංස්කෘතිය වෙනස් කරනවා. සංස්කෘතිය වෙනස් කරන. ඒ කියන්නේ මේක හරි බරයි. මේක නිකන් අර අනිත් අය කියන වචන වගේ තිස්ස කුට්ටිය ආරච්චි මයික් එකක් ඉස්සරහට අවිල්ල කියන වචන වගේ නෙමෙයි. ඒවා හරි බරයි. එතකොට මේ බරට අවශ්‍ය කරන කැට ටික දීලාද මේ ආණ්ඩුව කියන ප්‍රශ්නේ තියෙනවා. ආණ්ඩුවට දැන් ඔය බලයට පත්වෙච්ච ගමන්ම ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා ඉස්සෙල්ල තමන් හුරු වෙන්න. සමහර විට දෙවෙනි අවුරුද්ද ඊට වඩා වේගෙන් ඔය කියන දේවල් ටික ඔය පොරොන්දු ටික ඉෂ්ට වෙන්න පුළුවන්. තුන්වෙනි අවුරුද්ද එනකොට තවත් ඒකේ ඩබල් වෙන්න පුළුවන්. හැබැයි ඔය කියන ඔය 1500ම නම් ඔය අවුරුදු 5 කරන්න බෑ. නමුත් මේ වේගය මේ විදිහට අඩාල උනේ ඇයි? මේ අය බලයටපත් වුණාම අර ඒගොල්ලෝ හිටියනම් ඒගොල්ලෝ අර ඡන්දේ ඉල්ලන්න ඉඳපු ලයිෆ් ස්ටයිල් එකේම හිටියනම් මෙච්චර අමාරු වෙන්නේ. ඒගොල්ලන්ට සිද්ධ වුණා මේ බලයටපත් වුණාට පස්සේ අර ඊට කලින් ඉඳපු ප්‍රභූන්ගේ ලයිෆ් ස්ටයිල් එක මේන්ටේන් කරන්න. ඒකම තමයි වැරද්ද මේ ආණ්ඩුව. මම දකින්නේ මේ කියන්නේ වෙනත් ආණ්ඩුවලට වඩා හොරකම් කිරීම මෙහෙම ඒ තරම් පහසුවෙන් කරන්න කාටවත් ඉඩක් නැති සිස්ටම් එකක් හැදිලා තියෙනවා. ආණ්ඩුවේ අයටම දැන් යම් යම් බරපතල චෝදනා එනවා. මේ හදිච්ච එතන සංස්කෘතියක් තියෙනවා. හැබැයි බලයටපත් වුණාට පස්සේ රන්හිරු සිද්ධ වුණේ ඒගොල්ලොන්ටත් නිකන් ආසාවක් ආවා අර ප්‍රභූ එකේම ගනුදෙනු කරන්න. එතකොට ඒගොල්ලොන්ගේ අහිමි වුණේ ඔය දේවල් කරන්න තියෙන ජවය, ඒ දේවල් කරන්න තියෙන ඇටිටියුඩ්ස් ඒ ටික අයින් වුණා.